ආයිබෝන් ආදරණීය දුවේ පුතේ අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ මැත්ස් දුවේ YouTube channel එකත් එක්ක ඉතින් වෙනද වගේ මදත් මම ගෙනහලා තියෙනවා මෙවර ශිෂ්‍යත්ව විභාගෙට එයි කියලා මම අනුමාන කරන ගණිත ගැටලුවක් විසඳන ඉතාමත් පහසු කෙටි ක්‍රමයක්. ඉතින් අපි වැඩි කතා නැතුව යමු අද දවසේ ගණිත ගැටලුව මොකක්ද කියලා බලන්න. ඉතින් පුතේ ගණිත ගැටලුව කියලා දෙන්න කලින් මම පුංචි කාරණාවක් තියෙනවා ඔයාලට මතක් කරන්න. ඉතින් මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා විශේෂ ගණිත ගැටලු පන්තියක්. ඒතකොට පුතේ එතනදී මම ගණිත ගැටලු 1000ක්. ඒ කියන්නේ එක එක කාණ්ඩ වලට කඩලා ඔයාලට ගණිත ගැටලු 1000ක් සඳහා කෙටි ක්‍රම කියලා දෙනවා. ඉතින් අන්නේ ගණිත ගැටලු පන්තියට සම්බන්ධ වෙන්න කැමති අය ඉන්නවා නම් පහළින් තියෙන WhatsApp නම්බර් එකට ඔයාගේ ලස්සන නමයි පාසලයි සඳහන් කරලා මැසේජ් එකක් එවන්න. හරි අපි යමු එහෙනම් අද දවසේ ගණිත ගැටලුව මොකක්ද කියලා බලන්න. චමල් පාසලට පැමිණීමට පෙර කමල් පාසලට පැමිණියේය. කමල් පාසලට පැමිණීමට පෙර විමල් පාසලට පැමිණියේය. සේපාල කමල්ට කලින් පාසලට පැමිණියේය. එසේනම් අවසානයට පාසලට පැමිණියේ කවුරුන්ද? ඉතින් දුවේ පුතේ මේ ගානේ අපිට මෙන්න මෙහෙම කතාවක් කියන්නේ හතර දෙනෙක් ඉන්නවා. කවුද මේ හතර දෙනා? එක්කෙනෙක් චමල්, අනිත් කෙනා කමල්, අනිත් කෙනා විමල්, අනිත් කෙනා සේපාල. මෙන්න මේ හතර දෙනා පුතේ පාසලට පැමිණි වෙලාවන් සම්බන්ධයෙන් කාරණා ටිකක් තමයි අපිට මේ ගානේදී කියන්නේ. හැබැයි කොතනකවත් පුතේ මේ කවුරුවත්ම ආපු වෙලාවක් අපිට කියන්නේ නැහැ. මෙයා ආවේ 4ට, මෙයා ආවේ 5ට, එහෙම අපිට වෙලාවක් කියන්නේ නැහැ. අපිට කියන්නේ පුතේ මෙයාට කලින් මෙයාව, මෙයාට පෙර මෙයාව, ඔන්නෝම කතාවක් තමයි කියන්නේ. ඉතින් පුතේ මේ වගේ ගානක් හදනකොට අපි මෙන්න මෙහෙම වැඩක් කරන්න ඕනේ. ඉතින් මෙන්න මේක මම කියන කතන්දරේ කරේ නැතොත් මේ කියන වැඩේ ඔයා කරේ නැතොත් මේ වගේ ගානක් කවදාවත් හදාගන්න බෑ. මේකදී ඔයා කරන්න ඕනේ පුතේ මේ දීලා තියෙන තොරතුරු ටික පරිස්සමට කියව ගන්න ඕනේ. මොකද්ද අපිට පළවෙනියටම කියන්නේ? පළවෙනියටම කියන පුතේ චමල්ට පෙර කමල් පැමිණියාලු. ඔන්න පළවෙනි කාරණාව. මෙතනදී අපිට කියනවා චමල්ට පෙර. ඒ කියන්නේ මෙන්න මේ දෙන්න දිහා බැලුවාම මෙතනින් කවුද කලින් ඇවිල්ලා තියෙන්නේ? මේ චමල්ට පෙර කමල් පැමිණුණාලු. ඒ කියන්නේ චමල්ට කලින් මෙයාට කලින් මෙයා ඇවිල්ලා තියෙනවලු. ඒතකොට මේ දෙන්නගෙන් ඉස්කෝලට කලින් ඇවිල්ලා තියෙන්නේ කවුද? කමල් ඇවිල්ලා තියෙන්නේ පුතේ. ඉතින් මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. මම කරනවා පුතේ මේගොල්ලන්ට මං කැමති වෙලාවල් ටිකක් දානවා. හැබැයි වෙලාවල් ටික දාන්නෙත් මෙන්න මෙහෙම තර්කානුකූලව. මං හිතනවා පුතේ කමල් ආවේ 6ට කියලා. හිතන්නකෝ කමල් ආවේ 6ට කියලා. මේ ආයිත් යන්න. චමල්ට පෙර කමල් ආවලු. එහෙනම් පුතේ මෙයා 6ට ආවනම් මෙයා ඊට පස්සේ නේද ඇවිල්ලා තියෙන්නේ. ඇයි? චමල්ට පෙර. ඒ කියන්නේ මෙයාට කලින් තමයි කමල් ඇවිල්ලා තියෙන්නේ. මම කමල් ආවේ 6 කියලා හිතුවොත් මේකට පස්සේ තමයි මෙයා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම නිකමට හිතනවා 7 කියලා. මොකද මේ 6ට පස්සේ සංඛ්‍යාවක් නේ 7 කියන්නේ. නේද? අපි මේ ගාන හදාගන්න තමයි මේ වැඩේ කරන්නේ පුතේ. නැත්තම් අපිට කොහෙවත් කිව්වේ නෑ කමල් ආවේ 6ට චමල් ආවේ 7ට එහෙම කිව්වේ නෑ. මම හිතුවා චමල් ආවේ 6ට කියලා හිතුවා. චමල් ආවේ 6ට කියලා හිතුවා. ඊට පස්සේනේ පුතේ චමල් ඇවිල්ලා තියෙන්නේ. කමල් ආවේ 6ට නම් ඊට පස්සේ තමයි චමල් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මම හිතනවා පුතේ මෙයා 6ට ආව නම් මෙයා 7ට එන්න ඇති කියලා හිතනවා. අර මෙන්න මේ කාරණාවෙන් තමයි අපි ඒක හිතුවේ. ඊළඟට යන්න. කමල්ට පෙර බිමල් ආවලු. මම දෙවෙනි කාරණාව ගැන හිතනවා. කමල්ට පෙර බිමල්. ඒ කියන්නේ මෙන්න මේ දෙන්න අතර සම්බන්ධතාවයක් තමයි කියන්නේ. අපිට පළවෙනියට කිව්වේ මේ දෙන්න අතර සම්බන්ධතාවයක්, දෙවෙනියට කියන්නේ මේ දෙන්න අතර සම්බන්ධතාවයක්. බලමු මේ දෙන්න අතර කියන සම්බන්ධතාවය. කමල්ට පෙර බිමල්. ඒ කියන්නේ කමල්ටත් පෙර තමයි බිමල් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මෙයා 6ට ආව නම් පුතේ 6ටත් කලින් නේද බිමල් එන්න ඕන. ඇයි අපිට කියන්නේ කමල්ට පෙර බිමල් ආව. ඒ කියන්නේ මෙයාට කලින් තමයි බිමල් එන්න ඕන. එහෙනම් මෙයා 6ට ආව නම් පුතේ මෙයා එන්නත් ඇති ඊටත් කලින්. 5ට වගේ එන්නේ නැති. මම හිතනවා හරිම අදහසක් මම දන්නේ නැහැ. මම හිතනවා මං දැන් මෙතන කියන්නේ කමල්ට පෙර බිමල් ආවනේ නෑ. එයා 6ට ආවන ඊට කලින් වෙලාවක් තමයි එන්නේ නැති. මම දල වශයෙන් දාගත්ත ගාන හදන්න ඕනේ හින්දා 5යි කියලා දාගත්තා. රයිට්. අපි එතනින් කාරණාවක් අල්ලගත්තා. දැන් බලමු අන්තිම කාරණාව මොකක්ද කියලා. අන්තිම එක. එතනදි කියන්නේ පුතේ සේපාල සහ කමල් අතර සම්බන්ධතාවයක් තමයි කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ දෙන්න අතර සම්බන්ධතාවයක් කියන්නේ. සේපාල සහ කමල් අතර සම්බන්ධතාවයක් කියන්නේ. බලමු මොකක්ද කියන්නේ කියලා. එතන කියනවා පුතේ සේපාල කමල්ට කලින් ආවලු. එන්න සේපාල කියන එක්කෙනා පුතේ කමල්ට කලින් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයා 6ට ආව නම් පුතේ සේපාල ඇවිල්ලා තියෙනෝනේ 6ට කලින්. මම චුට්ටක් ලියනවා මෙතන 6ට කලින් කියලා. 6ට කලින්. ඇයි මම මෙහෙම ලියන්න හේතුව පුතේ? මෙහෙම ලියන්න හේතුව තමයි පුතේ මේ කමල්ට කලින් ආපු අය දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් සේපාල අනිත් කෙනා බිමල්. මම කමල්ට කලින් ආපු බිමල්ගේ වෙලාව 5 කියලා ගත්තා. ඉතින් සේපාලට ආපු වෙලාවට පුතේ මට හරියට මගයක් දාගන්න බෑ. ඇයි හේතුව? ඉතින් පුතේ අපිට මෙතන ගානේ කොහෙවත්
විමල් සහ සේපාලගේ පැමිණීම ගැන කිසිම කාරණාවක් කියන්නේ නැහැ. හැබැයි මේකේ අහන ප්‍රශ්නෙට අනුව පුතේ අපිට ඒක අදාළ වෙන්නේ නැහැ. ඇයි අදාළ වෙන්නේ නැත්තේ? මේකේ අපෙන් අහන්නේ පුතේ අවසානයට මෙහෙම නැත්තම් අවසානයට අන්තිමටම පාසලට පැමිණියේ කවුද කියලා. ඉතින් මේගොල්ලෝ ඔක්කොම පුතේ 6ටත් කලින් පැමිණි කට්ටිය. මේගොල්ලෝ ඔක්කොම මෙහා කමල් 6ට ආව කියලා මම හිතුවා. විමල් 5ට ආව කියලා හිතුවා. එතකොට සේපාල කියන එක නත් අපි හොයාගත්ත 6ට කලින්. හරියටම වෙලාවක් දන්නේ නැහැ 6ටත් කලින්. 6ට කලින් කියන්නේ ඉතින් පුතේ ඒව අපිට අදාළ නැහැ. එහෙනම් මෙතන අන්තිමට බැහැලා තියෙන පුතේ 7ට පැමිණි චමල් තමයි අපිට ගන්න වෙන්නේ. එහෙනම් මෙතන අවසානයේට බැහැලා තියෙන පුතේ කවුද? චමල්. චමල් කියන ළමයා තමයි පුතේ අවසානයේට බැහැලා තියෙන්නේ නේද? අවසානයේට බැහැලා තියෙන ඊළඟ චමල්, ඊළඟට ඇහිලා තියෙන කමල්. හැබැයි ඊළඟට පුතේ බිමල්ද සේපාලද කියලා ඕනනම් අපිට එතනින් එහාට හදාගන්න බෑ. දැන් මේ ප්‍රශ්නේ අපෙන් ඇහුවේ අවසානයේට පාසලට පැමිණියේ කවුද කියලා අපි ඒකට උත්තරයක් හොයාගත්තා. කවුද ආවේ? චමල් කියන කෙනා තමයි ආවේ. ඉතින් ආදරණීය දුවේ පුතේ මම හිතනවා මේ ගණිත ගැටලුව තේරුණා කියලා. ඉතින් මේ වගේ ගණිත ගැටලු දිගටම නරඹන්න ඔයා කැමති නම් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ආදරණීය දුවේ පුතේ මේ වගේ ගණිත ගැටලුවකින් නැවතත් හමු වෙනකම් ඔයාලා සියලුම දෙනාට සුබ දවසක්.